සමහර ආදර කතා තියෙනවා හමුවීම ලස්සන වුණාට වෙන්වීම මුළු ජීවිතයක්ම අලු කරලා දාන. ඒ වගේ ලස්සන කතාවක් අදත් මම ඔයාලට අරගෙන ආවා. එහෙනම් අපි වැඩි කතා නැතුව කතාවට යමු. ඈත දුෂ්කර ගමක නිහඬ වටපිටාවක හැදුණු වැඩුණු ඈ නමින් සෙනුරි. වයස අවුරුදු 22ක මේ සුන්දර කෙල්ල මුළු ලෝකෙම උනේ ඇගේ අම්මයි අප්පච්චි. දුප්පත්කම ජීවිතේ වට කරගෙන තිබුණත් ඒ දෙන්න සෙනුරිට දුන්නේ රජ කුමාරියෙක්ට වගේ ආදරයක්. Tamanට නොකා නොබී හරි ඇයට උගන්වන්නේ ඒ දෙමව්පියන් උපරිමයෙන් මහන්සි වුණා. උසස් පෙළ වෙනකන් විතරක් ඉගෙනගත්ත සෙනුරි පවුලේ බර සැහැල්ලු කරන්න හිතාගෙන නගරේ පෞද්ගලික ආයතනයක රැකියාවකට ආවේ හීන ගොඩක් හිතේ තියාගෙන. නගරයේ කාර්යබහුල පරිසරය ඇයට නුහුරු වුණත් ඇගේ අහිංසකම නිසා කාර්යක්ෂමතාවය කාගෙත් අවධානය දිනාගත්තා. විශේෂයෙන් මේ ආයතනයේ සේවය කරපු කවින්ගේ. කවින් කියන්නේ කවුරුත් ආකර්ෂණය වන රූපයක් තිබුණු ඒ වගේම ටිකක් නිහඬ තරුණයෙක්. සෙනුරිගේ මේ ගැමි අහිංසක කමට කවින්ගේ හිත ඇදිලා ගියේ නොදැනීමයි. දවසින් දවස ඔවුන් අතර බැඳීම ශක්තිමත් වුණා. සෙනුරි, ඔයා දන්නේ නෑ. ඔයාගේ ඔය ඇස් දෙක දිහා බලාගෙන මට මුළු ජීවිත කාලෙම වුණත් ඉන්න පුළුවන්. කවින් එහෙම කියද්දී සෙනුරිගේ ලා රෝස පාට කම්මුල් ලැජ්ජාවෙන් රතු වුණා. දෙන්න හොරෙන් හමු වෙන්න පටන් ගත්තා. නගරේ තනියම හිටපු සෙනුරිට කවින් කියන්නේ තවත් එක පිරිමියෙක් නෙමෙයි. ඇගේ මුළු ලෝකයමයි. හවස් යාමේ හුදකලා උද්‍යානවල වැවරවුම ඇවිද යද්දී කවින් සෙනුරිගේ අත තදින් අල්ලගත්තේ කවදාවත් අතහරින්නේ නැති ගානට. ඒ උණුසුම් ස්පර්ශයේ සෙනුරිව ආදරයෙන් මත් කළා. කවින්, අපි ඉක්මනට බඳිමු. මට දැන් මේ හැමෝටම හොරෙන් ආදරය කරලා ඇති වෙලා. දවසක් සෙනුරි කවින්ගේ පපුවට හිස තියාගෙන මිමිනුවා. නමුත් කවින් ඒ හැම වෙලාවකම කළේ ඒ ප්‍රශ්නය මග හැරපු එක. තව ටිකක් කල් යමු සෙනුරි, මට හදිස්සියක් නෑනේ. මට තව වැඩ ටිකක් තියෙනවා ලෑස්ති කරගන්න. කවින්ගේ මුවින් පිට වුණේ ඒ වගේ අඩමාන උත්තරම විතරයි. දවසක් හවස් වෙලා දෙන්න තනියම හමු වුණු මොහොතක කවින් සෙනුරිව තමන්ගේ සිරුරට තද කරගත්තා. ඔහුගේ හුස්ම වැටෙන වේගය වෙනස් වෙලා තිබුණා. සෙනුරි, මට ඔයාව බඳින්න කලින් මට ඔයත් එක්ක එකට ඉන්න ඕනේ. මට ඔයාව ඕනේ සෙනුරි. කවින්ගේ දැස් ආශාවෙන් සහ වේදනාවෙන් පිරීලා තිබුණා. ඔහු සෙනුරිගේ ගෙල පෙදෙස සිප ගන්න හැදුවා. නමුත් සෙනුරි ගැස්සිලා පිටිපසට වුණා. ඇගේ සාම්ප්‍රදායික ගැමි හැදියාව ඒකට ඉඩ දුන්නේ නෑ. බෑ කවින්, මට ඒක කරන්න බෑ. අපි බැන්දට පස්සේ ඔයාට මාව අයිති වෙනවා. ඒත් ඊට කලින් මට මෙහෙම වෙන්න බෑ. සෙනුරිගේ දැස් කඳුලින් පිරුණා. ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක කවින් ගොඩාක් වෙනස් වුණා. දෙන්න අතර තිබුණු ඒ ලස්සන ආදරේ ඇතුළට ලොකු හිස්තැනක් ආවා. කවින් සෙනුරිගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. කතා කරන එක, මැසේජ් කරන එක සේරම අඩු වුණා. කවින්ට සෙනුරි නැතුවත් බෑ. ඒත් ඔහු සෙනුරුගේ පුදුමාකාර විදියට දුරස් වුණා. අන්තිමට සෙනුරි වැඩ ඇරිලා ගෙදර ගියාද කියලා බලන්නවත් කවින් කෝල් එකක්වත් දුන්නේ නෑ. මේ නොසලකා හැරීම සෙනුරිට දරා ගන්න බැරි වුණා. ඇය තේරුම් ගත්තා කවින් තමන්ට ආදරය කරලා තියෙන්නේ සිරුරට විතරයි කියලා. හිතේ ඇති වුණු කලකිරීම නිසා, තුවාලයම නිසා සෙනුරි කාටවත් නොකියම ඔෆිස් යන එක නතර කළා. රැකියාවෙන් නයින් වුණා. සෙනුරි, ඔෆිස් එකේ නැති බව දකිද්දී
කවින්ට පිස්සු වගේ වුණා. ඌ ඇයට 100,000 වාරයක් කෝල් කරත් සෙනුරි ඒ හැම දෙයක්ම මග හැරියා. කවින්ගෙන් බේරෙන්නත් තමන්ගේ පවුලේ ගොඩ ගන්නත් හිතාගෙන සෙනුරි ලොකු තීරණයක් ගත්තා. ඒ ලංකාව ඇතහැරලා යන්න. ඇයි සේරටම හොරෙන් ජපන් භාෂාව ඉගෙන ගත්තා. නෑදෑයන්ගෙන් සහ දන්න කියන අයගෙන් ලොකු මුදලක් ණයට අරගෙන ජපානයට යන්න ස්ටුඩන්ට් වීසා සකස් කරගත්තා. මේ කිසිම දෙයක් කවින් දැනගෙන හිටියේ නෑ. අන්තිමේදී කවින්ට කිසිම ඉඟියක්වත් නොතබා සෙනුරි ජපානය බලා පියාසර කළා. කවින් ඇයව සොයාගන්න බැරිව පිස්සෙක් වගේ දඟලද්දී සෙනුරි ඒ වෙනකොටත් ලංකාවෙන් ගොඩාක් කෑකට ගිහින් ඉවරයි. ජපානයට ගිය සෙනුරි තමන්ගේ පරණ සිම්පත් සමාජවාදී ගිනි ඔක්කොම නතර කරලා කවින්ට ඇයව සම්බන්ධ කරගන්න තිබුණු හැම මගක්ම බ්ලොක් කළා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ හිටපු ඇගේ අම්මයි අප්පච්චි තමන්ගේ ගේ දොර පවා විකුණලා කවින්ට සොයාගත නොහැකි දුර පළාතකට පදිංචියට ගියා. කවින් අන්තිමේදී සෙනුරුගේ ගෙදර හොයාගෙන යද්දී එතන හිටියේ වෙනත් පිරිසක්. ඒ අය ගේ විකුණලා ගියා මල්ලි දැන් මාසෙකට වඩා වෙනවා. අසල්වැසියෙක් කියද්දී කවින්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. ඇය තමන්ව මේ තරම් දරුණු විදිහට මග හැරියයි කියලා කවින්ට හිතාගන්න බැරි වුණා. මානසිකව ඇද වැටුණු කවින් රැකියාවත් අතහැරලා කෑම්බිම් පවා නැතුව රැවුල කොණ්ඩේ වවාගෙන පිස්සෙක් වගේ පාරවල් පුලා ඇවිදින්න ගත්තා. නමුත් කාලයේ සෙමින් ගෙවින් ගියා. වසරකට පමණ පසු සෙනුරු ජපානයේදී වෙනත් තරුණයෙකු සමග සමීප වුණා. ඇය තනියම විඳපු දුකට පාළුවට ඔහු සෙවණක් වුණා. ඔවුන් දෙදෙනා එකට ජීවත් වෙන්න පටන් ගත්තා. දවසක් ඒ තරුණයා සෙනුරිත් එක්ක ගත්ත ආදරණීය ෆොටෝ එකක් Facebook එකට අප්ලෝඩ් කළා. ලංකාවේ ඉඳන් අහම්බෙන් මේ ඡායාරූපය දකින කවින්ගේ පපුව පැලිලා යන්න වුණා. තමන්ව විනාශ කරලා වෙනත් පිරිමියෙක්ගේ තුරුලට වෙලා hina වෙන සෙනුරිව දැක්කම කවින්ට ඇති වුණේ දරාගත නොහැකි වේදනාවක් සහ මහා වෛරයක්. ඌ කාමරේ තිබුණු බඩු මුට්ටු පොළවේ ගසමින් මහා ලතෝනියක් තැබුවා. "ඔබ මාව පණමිටින් මැරුව සෙනුරි. මං ඔබට වෙන එකෙක් එක්ක ඉන්න දෙන්නේ නෑ. මං ඔබලව මරනවා." වෛරෙන් අන්ධ වුණු කවින් අර ජපානයේ ඉන්න තරුණයාගේ Facebook ගිණුම හරහා සෙනුරිට සහ ඔහුට මරණීය තර්ජන එල්ල කරන්න පටන් ගත්තා. නමුත් ජපානයේ සතුටින් හිටපු ඒ දෙන්නා මේ ලංකාවෙන්න පිස්සේගේ තර්ජන කියලා හිතලා ඒව ගණන් ගත්තේ නෑ. නමුත් කවින් නිකන් හිටියේ නෑ. ඔහු තමන් සතු අවසන් සතයක් වියදම් කරලා විසිට් වීසා හදාගෙන ජපානයට ආවා. ඔහුගේ හිතේ තිබුණ එකම එක අරමුණක් විතරයි. දෙකෙන් එකක් බේර ගන්නවා. සෙනුරිව මරනවා කියන චේතනාව විතරයි. ජපානයට ආවත් සෙනුරි ඉන්න තැනක් හොයාගන්න එක ලේසි වුණේ නෑ. කවින් ජපානයේ වීදි පුරා ඇව සොයමින් නැවිද්දා. මේ අතරතුර සෙනුරිට ආරංචි වුණා කවින් ජපානයට ඇවිත් ඉන්නවා කියලා. ඒක අහපු සෙනුරි බය වුණා. ඇය ගොඩාක් පරිස්සමින් ජීවත් වෙන්න උත්සාහ කළා. නමුත් දෛවයේ වෙනස්ම සෝදුවක නිතර වුණා. කවින් කොහොම හරි සෙනුරිගේ යෙහෙළියෙක් මාර්ගෙන් සෙනුරි සහ ඇගේ අලුත් සහකරු ඉන්න කාමරය හොයාගත්තා. දවසක් සෙනුරි කාමරයේ තනියම ඉන්න වෙලාවක දොර විවෘත කරගෙන කවින් ඇතුළට කඩා වැදුනා. කවින්ගේ ඇස් රතු වෙලා තිබුණා. දරුණු පෙනුමක් තිබුණා. කවි සෙනුරි පයින් ගැහෙන්න ගත්තා. කවින්ට තමන් පාලනය කරගන්න බැරි වුණා. වෛරය සහ ආදරයකට මුසු වෙලා ඔහු සෙනුරිට දරුණු විදිහට පහර දෙන්න ගත්තා. සෙනුරි බිම ඇඳ වැටෙද්දී ඇගේ හිස් වැටියෙන් ඇඳපු කවින් ඇයට දිගින් දිගටම ගැහුවා. සෙනුරි කෑ ගැහුවා.
හැඬුවා. නමුත් එක පාටම කවින් සෙනෙවිව බිම දාලා ඇය අසලම දන ගහලා මහා හයියෙන් අඬන්න ගත්තා. ඔහු සෙනෙවිගේ කකුල් දෙක බදා ගත්තා. මට බෑ සෙනුරි. මට ඔය නැතුව ඉන්න බෑ. මට මැරෙන්න වෙලා තියෙන්නේ. ඇයිවා මාව දාලා ආවේ? මට ඔයාව ඕනේ. කවින් පොඩි එකෙක් වගේ අඬන්න වුණා. සෙනුරිගේ හිත ඒ කඳුළු වලින් දිය වෙලා ගියා. ඇයත් කඳුළු වක් කරමින් කවින්ව බදාගත්තා. මම මෙහි ආවේ ඔයා නිසා කවින්. ඇයි ඔයා මට ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ? මට ඔයාව බඳින්න බෑ. ඒත් මම ඔයාට ආදරේ. මටත් ඔයාව නැතුව ඉන්න බෑ. සෙනුරි කවින්ව බදාගෙන වැළපුණා. එදා රෑ සෙනුරි තමන්ගේ අලුත් සහකරු එන්න කලින් කවින් එක්කම ඒ කාමරයෙන් පැනලා ගියා. හරියට පරණ පෙම්වතුන් වගේ දෙන්නෙකුට ජීවත් වෙන්න තැනකට ආවා වගේ. දැන් ඔවුන් දෙදෙනා ජපානයේ කුඩා කාමරයක තනි වෙලා පරණ ආදරය ආයෙමත් අලුත් වෙලා වගේ. කවින් සෙනුරි දෙස බලා සිටියේ පුදුමාකාර ආශාවකින් සහ වේදනාවකින්. සෙනුරි සෙමින් කවින් අසලට ආවා. ඇගේ දෑස්වල තිබුණ පසුතැවීමක්. කවින් මට සමා වෙන්න. මම දැන් පිරිසිදු කෙනෙක් නෙමෙයි. මම වෙන කෙනෙක් එක්ක හිටියා. ඒත් මට දැන් ඔයා එක්ක ඉන්න ඕනේ. මාව අයිති කරගන්න කවින්. සෙනුරි කවින්ගේ මූණ අත් දෙකෙන් අල්ලගෙන කිව්වා. ඒ කතාව අහපු කවින්ගේ හදවත පෑරුණා. ඔහු මහා හයියෙන් කෑ ගහලා ඇඬුවා. ඒ ඇඬුම ඇතුලේ තිබුණේ දරා ගන්න බැරි අසරණකම. සෙනුරි තව දුරටත් බලා සිටියේ නෑ. ඇය කවින්ට තිබුණු ආදරේ සහ රාගය නිසාම ඇගේ සිරුර වසා තිබු ගවුම සිපර් එක හිමින් පහළට දැම්මා. ගවුම සෙමින් ඇගේ උරහිස් මතින් ගිලිහි බිමට වැටුණා. ඇය තමන්ගේ මුළු සිරුරම කවින් වෙනුවෙන් නිරාවරණය කළා. කවින්ගේ අකමැත්තෙන් වගේ ඇය ඔහුව ඇඳ මතට ඇදලා ගත්තේ බලෙන්ම වගේ. කවින් සෙනුරිගේ සිරුර මත පතිත වුණා. ඔවුන්ගේ දෙතොල් එකිනෙකට යාවුනේ මහා පිපාසිතයන් වගේ. කවින් සෙනුරිගේ මුළු සිරුරම සිප ගනිමින් ඇයව තමන්ගේ සිරුරට තද කරගත්තා. ඒ ස්පර්ශයන් සෙනුරිව රාගයෙන් මත් කළත් ඇයට එක දෙයක් තේරුණා. කවින්ගේ මේ හැසිරීම පිටුපස තියෙන්නේ සතුටක් නෙමෙයි, ජීවිතේ නැතිවුණු මහා බරපතල දුකක් කියලා ඇයට දැනුණා. ආදරයෙන් සහ රාගයෙන් මත්තුණු ඒ රාත්‍රියේ ඇඳ මත කිඳිරි ගාමින් සිටි කවින් එකපාරටම සෙනුරිගේ මූණ දෙස බැලුවා. ඔහුගේ ඇස්වලින් කඳුළු කැට කම්බුල් දිගේ වේරිල වැටුණා. සෙනුරි මට සමා වෙන්න. එදා මම ඔයාට මාව බඳින්න කලින් එකට ඉන්න කතා කළේ මගේ සල්ලාල කමට නෙමෙයි. කවින්ගේ හඬ වෙවුලන්න ගත්තා. එහෙනම් ඇයි කවින්? ඇයි මාව විනාශ කළේ? සෙනුරි ඇඬුවා. මට ලියුකේමියාව තියෙනවා සෙනුරි. මම දන්නවා මම හැමදාම ජීවත් වෙන්නේ නැහැ කියලා. මට මැරෙන්න කලින් මගේ පණ වගේ ආදරය කරපු ඔයාව මගේ කරගන්න විතරයි ඕන උනේ. මට ඔයාව බඳින්න බැරි වුණේ ඒකයි. කවින් මහා හයියෙන් හඬන්න ගත්තා. සෙනුරිට හිතා ගන්න බැරි වුණා. මුළු ලෝකෙම කැරකෙනවා වගේ ඇයට දැනුණා. දෙයියනේ ඇයිවා මට ඒක නොකිව්වේ? සෙනුරි තමන්ගේ පපුවට ගසා ගනිමින් කවින්ගේ පපුවට අත්වලින් ගසමින් මහා හයියෙන් කෑ ගැහුවා. ඇගේ හිතේ තිබුණු දුක, වේදනාව, පසුතැවීම සේරම එකතු වෙලා ඇය කවින්ට ගසමින් නැවතත් ඔහුව වැළඳ ගමින් ඒ කාමරයේ ඇතුලේ ආයෙමත් රාගයෙන් සහ වේදනාවෙන් මත් වුණා. ඔවුන්ගේ කඳුළු එකිනෙකාගේ සිරුර මත තෙත් වුණා. නමුත් ඒ ආවේගශීලී ආදරයේ අතරතුර කවින්ට දරා ගන්න බැරි වුණා. ඔහුගේ ශරීරය දුර්වල වුණා. සෙනුරු බීතියෙන් බලා සිටිද්දිම කවින්ගේ නාසයෙන් සහ කටින් අධික ලෙස ලේ ගලන්න පටන් ගත්තා.
කවින් අනමගේ රත්තරන් මොකද මේ සෙනවිරි කෑ ගැහුවා. ඇය වහාම රෙදි කැබැල්ලක් අරන් ලේ පිස දැමුවත් ලේ ගැලීම නතර වුණේ නැහැ. සෙනවිරි මහා හයියෙන් කෑ ගහලා අසල්වැසියන්ගෙන් උදව්වෙන් කවින්ව හොස්පිටල් එකට අරන් යන්න ලෑස්ති වුණා. කවින්ව රෝහල් රථයට දාද්දී ඔහුගේ තත්ත්වය ගොඩාක් අසාධ්‍ය වෙලා තිබුණා. රෝහලට යන අතරතුර කවින් සෙනවිරිගේ අත තදින් අල්ලගෙන හිටියා. ඔහුගේ ඇස් වලින් කඳුළු කැට පිටින් කම්බුල් දිගේ පහළට වැටුණා. ඔහු සෙනවිරි දෙස බලා අවසන් වරට hina වෙන්න උත්සාහ කළා. සෙනවිරි අත මත තිබුණු කවින්ගේ අතේ පණ නැතිව ගියා. ඔහුගේ ඇස් පිය වුණා. කවින් මෙලව හැරගස් තිබුණා. කවින් සෙනවිරිගේ මරණ ලතෝනිය මුළු රෝහල් රථේ පුරාම දෝංකාර දුන්නා. කවින්ගේ මරණයත් එක්ක සෙනවිරිට තමන් කවුද ඉන්නේ කොහේද කියලා අමතක වුණා. ඇයට ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් ඉතිරි වුණේ නැහැ. තමන් නිසා කවින් විඳපු දුක ඇයට දරා ගන්න බැරි වුණා. පිස්සියක් වගේ ඇය රෝහලෙන් එළියට බැස්සා. ජපානයේ කාර්යබහුල මහා මාර්ගයක් දිගේ කඳුළු පිරුණු දෑසින් සිහියක් නොමැතිව සෙනවිරි ඉදිරියට ඇවිදගෙන ගියා. ඇගේ කන්වලට ඇහුණු කවින්ගේ හඬ විතරමයි. එකපාරට මහා ශබ්දයක් ඇසුණා. වේගයෙන් පැමිණි විශාල වාහනයක් සෙනවිරිගේ ඇඟ මතින් ඇදී ගියා. මුළු පාර පුරාම ලේ විසිවී ගියා. කවින් මියගිය ඒ අවාසනාවන්ත දවසේම සෙනවිරිත් මේ ලෝකයෙන් සමුගත්තා. ආදරය වෙනුවෙන් වෛර කරපු වෛරය ඇතුලේ මහා ආදරයක් හංගන් හිටපු ඒ ආදර කතාව ජපානයේ හුදකලා මහා මාර්ගයක් මත ලේ තටාකයකින් අවසන් වුණා.